නිසා ඇති වෙන වේදනාවක් ලව් සික්. මේ සික් එකේ ගොඩක් වචන අපි ටිකක් අද කතා කරමු. එතකොට මේ ලව් සික් එයාට නිකන් මේ behaving oddly. ඒ කියන්නේ ආදරවන්තය මොකක් හරි ප්‍රශ්නයක් එයා මතක් කරන එයා හම්බෙන්නේ නැතු. එයාට මේ ලව් සික් කියන එක හැදෙන. සික් කියන්නේ අසනීපෙන්නේ. දැන් මේකේ අපි කතා කරනවා සික් එක කියලා අර ඩ්‍රග්ස් ගන්න දරුවෝ කැනබිස් ගන්න හැම ගන්න. එයාලට තමතුම සික් එකක් හැදෙනවා. දැන් මේක ලව් සික් එකක් තියෙන්නේ. behaving oddly අමුතු විදිහට ඇසිරෙන්නේ. ඇත්තටම සමහර අය නම් මේ ලව් කරන්න කියලා ඉතින් රිලව් වගේ ඉන්නේ. කන්නේ නැහැ බොන්නේ නැහැ අධ්‍යාපනය අනාගෙන අන්තිමට පැනලා යනවා රැකියාවක් නැහැ පුදුම කර්මයක් ගෙවන්නේ. එයාලා සමාජෙ පිළිගන්නේ නැහැ. අඩු වයසෙන් ළමයි හදන්න හරි ප්‍රශ්න ගොඩයි. ඒක තමයි ලව් සික්. එහෙනම් ආදරය නිසා ඇති වෙන වේදනාව. ඊළඟ තියෙනවා මෝර්නින් සික් කියලා. මෝර්නින් සික් කියලා. ඒකේ මෝර්නින් සික් කියන්න පුළුවන් නැත්නම් මෝර්නින් සික්නස් කියලා කතා කරන්නේ. මෝර්නින් සික්නස්. මෝර්නින් උදෑසනේ මෝර්නින් සික්නස් කියලා එකක් හැදෙනවා. හැබැයි මේකත් මේ ප්‍රෙග්නන්සි. ඒ කියන්නේ දරුවෙක් ගැප් ගත්තාම සාමාන්‍ය සමහර අම්මලාට උදේට නෝසි ඒක නෝසියා කියලා හිතන ඇත නෝසිය. ඒ කියන්නේ අර ඕක්කාරයට නම් වම නිදාන්න වගේ නෝ ඒකට තමයි මෝර්නින් සික් කියලා අපි කතා කරන්නේ. මෝර්නින් සික්. ඒ විදිහට ගන්න. ඒක මෝර්නින් සික් එක. එතකොට සික්නස් එක ඒ වගේ ඊළඟ සමහර දරුවන්ට හැදෙනවා හෝම් සික් කියලා එකක්. හෝම් සික්. ඒ කියන්නේ යාළුවා ගෙදර ඇතැරලා ෆැමිලි එකෙන් ඈත් වෙලා. එයාලා ගමනක් යනවා. missing one's home or family. missing one's homes or family. කෙනෙක්ගේ නිවසකින් හරි පවුලකින් හරි ඈත් වෙලා යනවා. ඒ කියන්නේ දුර වැඩකට යනවා නෑ ඒකේ ගෙදර ඉන්න බෑ. ගෙදර මතක් වෙනවා. ඒකට තමයි හෝම් සික් කියලා කියන්නේ. ඒක හෝම් සික්. ඒ විදිහට අපි කතා කරනවා හෝම් සික් කියලා. හෝම් සික්. පුතාලා ඔය අතරම සටහන් දා ගන්නවා ටික ටික හෝම් සික්. ඊළඟ තව සික් එකක් තියෙනවා සී සික් කියලා. සී සික් කියලා. සී කියන්නේ මොහොඳ. එතන මේ සී සික් කියන එක හැදෙන්නේ ඇත්තට මටත් නම් ඒ පොඩි අපහසුතාවයක් තියෙනවා. සී සික් කියන එක අපිට හැදෙන්නේ පුතේ මේ අපේ මොහොඳේ කියන නැවක යාත්‍රා කරනකොට ඒ කියන්නේ වොයේජ් එකක් මුහුදු ගමනක් එහෙම යනකොට අපිට මේ සීසික් එක හැදෙනවා. සමහර අයට නිකන් කලාන්තේ වගේ වොමිටිං වමනේ දාන්න වගේ වොමිට් කරන්න වගේ ඒ වගේ එනවා. ඒක ජලයේ යන්න බෑ සමහර ඔරුව වල යන්න බෑ බෝට් වල යන්න බෑ නැව වල යන්න බෑ වතුර දැක් මේකට තමයි සීසික් කියලා කියන්නේ. මේක විශේෂයෙන්ම ඉතින් මොහොතේ traveling by ship නැවකින් යාත්‍රා කරනකොට හැදෙන එක. ඊළඟ තව එකක් තියෙනවා පුතා එයා සික් කියලා. එයා සික් එයා කියන පුතාලා දන්නවා ගුණ වාතාශ්‍රය. ඔව් ගුණ වාතාශ්‍රය. දැන් එයා කන්ඩිෂන් එකේ AC කියලා අපි කියන්නේ වායු සමීකරණය. AC කියලා ගන්න මේකනේ මේ වෙද්දකද. ඒතර එයා සික් කියන්නේ ගුණේ. මේකේ තියෙනවා ප්ලේන් සික් කියන්න පුළුවන්, ෆ්ලයිට් සික් කියන්න පුළුවන්. ඒතර එයා සික් කියලා කියන්නේ. ඒ කියන්නේ අර උඩු ගුවන් ගත වෙලා පල්ලෙහා බලන්න බෑ සමහර අයට කැරකිල්ල වගේ ඉන්නේ. ඒ වගේ වට කියන්නේ. travel by plane ඒ කියන්නේ ගුවනින් ගමන් කරනකොට වගේ. එයාලට හැදෙනවා හැම අසනීපය. ඒ වගේ එකක්. නිකන් අර DC වගේ, කැරකිල්ල වගේ ඒ වගේ එකක් හැදෙන්නේ. DC නැත්නම් අපිට ගිඩිනස් කියන්න වගේ පුළුවන් කැරකිල්ල. ඒ වගේ එකක්. ඇත්තටම මට නම් මේ යාසික් එක තියෙන උඩ බිල්ඩින්ග්ස් වල නැගලා හැම බිම බලනකොට මාන්නයක් කැරකිල්ල. ඒක හැමෝටම කරන්න බෑ. උඩ නගින්න ගස් නගින්න බෑ. සමහර අය ලිම් වලට බහින්න බෑ. ඒක ඉතින් සික් එකක් අසනීපය. පෙර අක්ෂර කර්මත් එක්ක තමයි අපි හිතන්නේ අපි කොච්චර කතා කරලා. එහෙනම් මේ එයා සික් කියන්නේ උඩ ගුවන් ගත වෙලා නැත්නම් උඩ තැනකට නැගලා ගහකට ගොඩ නැගිලා බිම් බලනකොට කැරකිල්ලක් වගේ එනවා. ඒකට තමයි එයා සික් කියලා කතා කරන්නේ. අපි ඊළඟ එක බලමු කාර් සික් කියලා. ඒක නිකන් වෙහිකල් සික් එකක්. අර වාහනවල යනකොට එන්නේ වොමිටින් එකක් වගේ නිකන් කැරකිල්ලක් වගේ එනවා. මේක එන්නේ due to ride in a vehicle. due to කියන්නේ හේතු කරගෙන due to ride in a vehicle. ඒ කියන්නේ වාහනයක ගමන් කරන විට අපිට එන අර වමනයක් වගේ එනවා කැරකිල්ල එනවා. සමහර අය වම නිදා ගන්නවා. ඒ වගේ එකට තමයි මේක භාවිතා කරන්නේ. ඒක තමයි මේ කාර් සික් කියලා ගන්න. හැබැයි ඕන vehicle එකකට ගන්න පුළුවන් ඉතින්. එතන ලොරි සික් එක එහෙම එන්නේ නැහැ. පොදුවේ වර්ඩ් එක තමයි කාර් සික්. දැන් සික් කියන්නේ අසනීප රෝගයක්. ඒ වගේනේ. එතකොට
මේ සික් එකත් එක්ක එතකොට සමහර දරුවෝ අහලා තියෙන අයිස් සික් එක හැදිලා කියලා රයිස් ගන්න දරුවෝ ඩ්‍රග්ස් ගන්න අය කැනබිස් ගanja ගන්න අය හැබැයි අපිට සික් තියෙනවා අපිට දැන් ෆෝන් සික් එහෙම තියෙනවනේ ටීවී සික් තියෙනවා අම්මලාට ෆෝන් සික් Facebook සික් එහෙම තියෙනවා එතන මේ සික් කියන්නේ අසනීපේ රෝගය පොත මේකට මේ වර්ඩ්ස් කිහිපයක් තියෙනවා සික් එකට නම් සික්නස් කියලා ඒත් අසනීපේ රෝගය මේත් ඔන්න එකයි ඔබලා ගන්න සික් කියන එකෙන් එකක් එනවා සික් මේ එකයි මෙන්න දෙවෙනි එක සික්නස් ඒ කියන්නේ රෝගී අසනීපේ තමයි ඔබ පුතාලා අහලා අය ගන්න පුළුවන් ඩිසීස් කියලා තියෙනවා ඩිසීස් කියලා කියන අසනීපේ රෝගෙට ඩිසීස් ඒක සාමාන්‍ය පොදු ආමෙතේ ඩියකුරක් එනවා ඩිසීස් ඊළඟ හතරවෙනි එකේ ගන්න පුළුවන් අපිට ඩිසීස් කියලා වගේම අන්වේල් කියලා unwell un කියන එක ප්‍රිෆික්ස් එක well කියන්නේ හොඳයි සනීපයි unwell කියන්නේ අසනීපෙන් කියලා අපි කියන්නේ මට අද ඇඟට හරිනේ වගේ කියලා I am not well කියන නැත්නම් I am unwell today කියලා කියනවා I am unwell today නැත්නම් I am not well today ඒ වගේ unwell අසනීපේ රෝගේ ඔය වගේ ගන්න පුළුවන් අය පුතාලා අහලා ඇති ill කියලා වචනය ill I double L ill කියලා භාවිත ඉල් කියන්නේ නපුරු අසිෂ්ට රෝග ඉල්නස් කියලා එකෙනෙත් හැදෙනවා ඉල්නස් කියලා ඒ වර්ඩ් එක හැදෙනවා ඉල්නස් ඔය විදිහට කතා කරන්න පුළුවන් ඒකත් අසනීපයක් රෝගයක් තමයි ඊළඟ දිනා මෙලඩි කියලා වචනයක් මේක 5 මෙයා 6 this is 6 7 8 මේ ටික සාමාන්‍ය පොදුවේ රෝග වෙනස් වෙනවා චුට්ටි එක ඒවා මෙයා පොදුවේ ඔක්කොම රෝග තමයි ඊළඟ බලන්න ඉල් වලින් ආයි ඉල්නස් කියලා රෝගය හැදුනා අසනීපේ දරුවා අහලා තියෙනවා මම ඒක දන්නවා ඊළඟ මෙලඩි කියලා වචනයක් බලන්න මෙලඩි ඒ කියන්නේ අසනීපේ රෝගය තමයි ailment ඔය විදිහට තව රෝග වලට ඇති අපිට ඒක ඔක්කොම ඉගෙන ගන්නවත් බෑනේ නේද ඔය වගේ ඔය රෝග වලට කියන වචන පොදු. අර සික් එකත් එක්ක යන වර්ඩ්ස් ටික පුතේ මම ඔය දෙන්නේ. ඒවා අවශ්‍ය අය ලියා ගන්න. ඔය රෝග ලක්ෂණ වලට වගේ නම් කියන්නේ symptom කියලා. symptom රෝග ලක්ෂණ. symptom රෝග ලක්ෂණ. එතන කා කියනවා වේදනාවට වගේ ගන්නවා පුතාලා දන්නවා ඇති. එකක් තමයි pain. pain කියලා අපි කියනවා pain. වේදනාව කැක්කුම pain. pain killers කියලා දෙන්නේ අර වේදනානාශක පෙති එහෙම. කරල් ඒ වගේ. එතන එක් කියලා කියනවා කා කියනවාට. ACHE. එක්. ඕකෙන් තමයි අපි මේ body parts ගැන වේදන හැම කොටක් කියන්නේ. ඒක ડોක්ටර්ලා දැන් මේ පේන් එක මෙහෙම පේන් එකක් එනවාද කියලා තහනවා. ඒතකොට දැන් ඔය ශරීර කොටස් වල නාම විශේෂණ දාලා මේකෙන් කියන්නේ මේ වචනේ. headache ඔළුවේ කැක්කුම. I am feeling headache මට ඔළුවේ කැක්කුම තියෙනවා. I have got headache ඒ වගේ කියන්න පුළුවන්. එතකොට eye ache ඇස් කැක්කුම, ear ache, tummy ache බඩේ කැක්කුම, back ache කොන්දේ කැක්කුම. my finger ඒ වගේ කියන්න පුළුවන් ඉල්ල කැක්කුම කිය. මේ එක් කියන වචනේ දාලා මේක ගොඩාක් අය දන්න වචනයක් තමයි පුතේ head කියන එකත් එක්ක කියනවා. headache. අපිට සාමාන්‍ය චොට්ටයක් තැඟෙන headache හැදෙනවනේ. ඔය වගේ තමයි ඒක ගන්න වෙන්නේ. ඊළඟ මෙන්න මේකේ pattern එකක් තියෙනවා. මේකේ pattern එකක් තියෙනවා. ඒ කියන්නේ sick එකත් එක්ක. yes. පුළුවන්. එහෙමත් චොස් කරනවා. පුළුවන්. ek නැත්නම් pain. I have little pain. මට පොඩි කැක්කුමක් තියෙන පුළුවන් බලන්න. මේ symptom කියන්නේ රෝග ලක්ෂණය පුතා. මේකෙදි ડોක්ටර්ලාත් එක්ක යන words ටිකක් අපි මේ කරන්නේ. හොඳට මතක තියාගන්න. These are not our words but we know. We must know about them. අපිත් ඒවා ගැන දැනගෙන ඉන්න ඕනේ. ඊළඟ තියෙනවා පුතේ sick of කියලා වචනයක්. sick of මේ sick of කියන phrase එකේ තේරුම තමයි එපා වෙනවා කියන එක. මට තමසේ එපා වෙලා තියෙන්නේ ඔය කියනවා.
I am sick of you. ඒ විදිහට මේ sick of කියන්නේ පානවා මේකට චුට්ටක් සමානයි fed up කියන එක. fed up. I am sick of you. මට තමුසෙට එපා වෙලා තියෙන එහෙම කියන්නේ. දැන් මේ ඒක යන්නේ පොතේ මෙහෙම කතෘ I නම් එයාට එනවා am කියලා. ඊට පස්සේ තමයි sick of දාන්නේ. singular කවුරු හරි ගමුකෝ අපි she කියලා ගමුකෝ එයාට එන්නේ is කියලානේ. දැන් මේ according to the subject we have to use a verb. Be verbs. I am, she is. බහු නාම නම් අපි am is දෙකම බෑ are. කොහොමද මේ be verb එක දාලා තමයි මේ sick of දාන්නේ. බලන්න එතකොට හරියනවනේ වාක්‍යය ගැලපිලා එනවා. මේ බලන්න I am sick of you. මෙතන sick of දැම්මා. යෝ මට තමුසෙව එපා වෙලා තියෙන ඒවා ගන්න පුළුවන්. ඔය වගේ. එන්න මම වාක්‍ය ටිකක් දෙන්නම් හදාගන්න. ඔව් පුතේ පුළුවන් fed up කියන එක පුළුවන්. I am fed up you කියන්න පුළුවන් ගැටලුවක් නැහැ. I am fed up this monotonous life. මට මේ ඒකාකාරී ජීවිතේ එපා වෙලා තියෙන්නේ. පුළුවන්. Monotonous life. හොඳයි word එක. Very good. Monotonous life. ඒකාකාරී ජීවිතය. ඔන්න මම වාක්‍ය ටිකක් පුතාලට දෙන්නම් ලියා ගන්න. right. පළවෙනි එකේ ලියා ගන්න I am sick of. දැන් අද කාලගුණෙත් එක්ක මෙතන මේ ඇට්‍රැක් වුණාට ආව ලංකාවට නේද? මේ 2025 අපි සයික්ලෝන් එකකට මුහුණ දුන්නා. දැන් ඉක්ුණා රේනින් ස්ටෝම් කියන්න පුළුවන් සයික්ලෝන් එක. ඉතින් ඒකත් එක්ක අපි මේ කාලගුණය අඳලා වාක්‍යයක් ලියමු. I am මේක කෙටි දුම් වල ගත්තත් I am කියන්න පුළුවන්. I am sick of this bad weather. This bad weather. I am sick of this bad weather. මට මේ අයහපත් කාලගුණය නරක කාලගුණය එපා වෙලා තියෙනවා. එමෙන්නේ. I am sick of this bad weather. මට මේ අයහපත් කාලගුණය එපා වෙලා තියෙනවා. ලියා ගන්න පුතේ. I am sick of this bad weather. මට මේ අයහපත් කාලගුණය එපා වෙලා තියෙනවා. right. number 2. ඔන්න එකක් දැම්ම එහෙනම් I එක එන්නේ be verb එක I am අපි ඒක දන්නවනේ සාමාන්‍යයෙන්. I am a doctor, I am going to town කියක මේ verb එක be verb එකමයි එන්නේ උපකාරකය. right. number 2. අපි යනවා දෙවෙනි එකට. ටිකක් මෙහෙන් ගමු. හොඳයි. number 2 එකට ගමු අපි she කියලා ගමු. she is. මේක පේනවද පුතාලා? මං කැම් එක ගහලා තියෙන්නේ මේ හරියට මේ පේනවද කියලා? yes. okay, thank you. She is sick of. She is sick of. ඇයට එපා වෙලා තියෙන්නේ. මොකද ඇයට එපා වෙලා තියෙන්නේ? She is sick of waiting for him. Waiting for him. ඔහු වෙනකම් බලාගෙන ඉඳලා ඇයට එපා වෙලා තියෙන්නේ. ඉතින් එපා වුණාට බලාගෙන ඉන්නවනේ. ආදරේ නේද? ලව් සික් එකනේ. මේ බලන්න. She is sick of waiting for him. ඇයට ඔහු වෙනකම් බලාගෙන ඉඳලා එපා වෙලා තිනවා. තරහ ගියපම කියලා මට තම දෙනකම් බලා ඉඳලා දැන් එපා වෙලා තිනවා. එන්නේ කියලා කියනවා. I am sick of waiting. She is sick of waiting for him. ඇයට ඔහු වෙනකම් බලාගෙන ඉඳලා එපා වෙලාලු තියෙනවා. right. ලියා ගන්න පුතේ ලියා ගන්න. okay. go to next sentence. අපි යනවා ඊළඟ එකට. right. okay. next one we are. ඒක අපි බහු නාම දාලා ගමු number 3 එක. we are sick of. sorry මේ දවස්වල මට සනීප නැහැ. I am sick of the traffic in Colombo. පුතේ කොළඹ කියනක proper noun එකක්. මේකේ මුල් අකුර capital දාන්න. We are sick of the traffic in Colombo. We are sick of the traffic in Colombo. අපිට කොළඹ
ට්‍රැෆික් කියන්නේ වාහන තදබදය. ට්‍රැෆික් පොලිස් යුනිට් එකක් තියෙනවා. පොලිස් ඒකකයක්. They are sick of the traffic in Colombo. සිංහල කියන්න බලන්න කවුරු හරි? හෂාන්ද? එහෙනම් කියන්නේ. හරි ඔයා කියනවා. අපිට කොළඹ වාහන තදබද එපා වෙලාලු තියෙන ට්‍රැෆික්. අපි සිංහලෙන් ට්‍රැෆික් කියලාම තමයි කියන්නේ. හරි. තව වාක්‍ය තුනක් දෙන්නම් ඈ. ලියාගත්තා නේද පුතා? හරි. එතනින් නවත්තනවා පාඩමේ සිකප් ගැන කතා කරන එක. ඇති මේකේ ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ එකට යන්න නම්බර් 4 එකට I කියන එක ගමු. I am sick of. ලියා ගන්න I am කියලා. I am sick of. People being late. මේ people අකුරු මතක හිටින්න නැතේ ලියාගෙන pay or pearl කියලා. apple කියන එක pearl කියන්නේ ප්‍රත්‍යක් නේ පුතේ. මේ pay or pearl කියලා මම දැන් තවත් වරක් දාන්න ඉබේ. අපිට හදා ගන්න කාලයක් නැහැ. I am sick of people being late. I am sick of people being late. මොකද පුතා පේන්නේ නැත්te වලට? late. හරි මම යටින් ලියන්න. sorry. I am sick of people being late. late කියලා එතන ලියා ගන්න. late all the time. I am sick of people being late all the time. හැම වෙලාවෙම පරක්කු වෙන මිනිස්සු නම් මට එපා වෙලා දෙන්නේ. බලන්න ලස්සන වාක්‍ය. all the time හැම වෙලාවෙම late වෙනවා. being late ප්‍රමාද වීම. මොන කවුද? මිනිස්සුන්ගේ. I am sick of people being late all the time. මට හැම වෙලාවෙම පරක්කු වෙන මිනිස්සු එපා වෙලා තියෙන්නේ. Okay, number 5. We write two more sentences. තව වාක්‍ය දෙකයි ලියන්නේ. ගැටලු තියෙනවා නම් ඔය අතරේ අහන්න. right, ඊළඟට ගමු. අපි ගමු he කියලා. He is sick of. සාමාන්‍ය නගරවල අපිට කාර්ය බහුලයි. නගරවල ශබ්ද වැඩි ගමට වඩා ඒකට noise කියලා දාමු. He is sick of the noise. N-O-S-E, noise in the city. නගරය තුල. ටවුන් කියන්න පුළුවන්. ටවුන් කියන්නේ පොඩි නගරවලට, ප්‍රධාන කියන්නේ ලොකු නගරවලට city කියලා කතා කරනවා. He is sick of the noise in the city. ඔහුට නගරයේ ශබ්ද එපා වෙලා තියෙනවා. Noise in the city. Okay, last sentence. Right, මේක ලියා ගන්න පුතේ. He is sick of the noise in the city. ඔහුට නගරයේ ශබ්ද එපා වෙලා තියෙනවා. Okay. Go to number 6. ඒකට අපි බහු නාමයක් ගමු. They are. They are sick of. නරඹනවට අපි කියන්නේ watch කියලා. They are sick of watching. එයාලට නැරඹීම එපා වෙලා මොනවාද? The same TV. The same TV මේක සාමාන්‍ය capital short forms එකක් හැටියට ගන්න. අපි ඒකෙන්ද එහෙම ලියමු. TV. Same TV shows. They are sick of watching the same TV shows. එයාලට එකම විදිහේ චිත්‍රපට show එකක් කියලා කියනවා. චිත්‍රපට film කියනවා, movie කියනවා, motion picture කියනවා, show කියනවා. කොහොම තියෙනවා ඉතින්. දැන් මේක අපි ගොඩක් දැන් යන්නේ movie කියන එක නේද? film එකත් එක්ක. show කියලා අපි පොඩි කාලේ නම් කතා කරා. දැන් කතා කරනවා show එකක් තියෙනවා කියලා. show ප්‍රදර්ශන එහෙම ගොඩක් තේරුම් තියෙනවනේ. They are sick of watching the same TV shows. එයාලට එකම විදිහේ චිත්‍රපට බලලා එපා වෙලා තියෙන්නේ කියලා කියන්නේ. එයාලට එකම විදිහේ චිත්‍රපට බලලා එපා වෙලා තියෙන්නේ. හරි. අපි නම් මේ පාඩම නවත්තන්න ඕනේ. මේක දිගින් දිගට යන්න බෑ.
yes කියන්න. අමායද ප්‍රශ්නයක් නේද? අහන්නකෝ පුතේ. ඔයාලගේ මට ඇහෙනවා. හරි කියන්න. මට මේ කඩෙත් එක්ක ගනුදෙනු කරලා එපා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කඩයක් තියෙනවද මේක? ගා බඩු ගන්න කිව්වම දෙන්නේ නැහැ, පරක් වෙනවා ඇතේ ඒක බීලා හැම දෙන්නේ එහෙමද? හරි. ලියගන්න. එන අවසාන සෙන්ටෙන්ස් එකට ඒක දාගන්න. හරි මේකේ සිංහල මෙන්න එක ලියාගත්ත නේද ඔයාලා? හරි ඔයාලා ගැටුල අහන්න. This is your time. My time නෙමෙයි මේක ඔයාලගේ වෙලාව. මගේ වෙලාව නෙමෙයි. ඔයාලා ගැටුලක් තියෙන අහන්න ඕනේ පාඩම ඉවරන. හරි I am sick of කියලා ගන්න. ගනුදෙනු කරනවාට අපි කියන්නේ පුතේ ඩීල් කියලා. ඔය ඇමතිලා මන්ත්‍රීලා හැම පාර්ලිමේන්තු එකේ ගහන ඩීල් එකක් දාලා කියලා. ගනුදෙනුවක් කරලා. ඩීල්. yes. D E A L. I am sick of. ඒකේ ක්‍රියාපදයට ing දාන්න. dealing. dealing with. මේ කඩේ. this shop. කඩේ වචන කීපයක් තියෙනවා. store කියනවා නේද? shop කියනවා, mart කියනවා, boutique කියනවා. දැන් ඔය බා කියන වචනේ ආය යනවා shop එක එකතු වෙලා it's night bar ගාව. එහෙම යනවා හල කියන්නේ. හරි. ඔන්න මේ දුවයාගේ වාක්‍ය පුතේ. I am sick of dealing with this shop. ගනුදෙනු කිරීම නේ? ing දාලා කිරීම. නැරඹීම, watching TV, gardening, වතුවගා කිරීම මේ වගේ මේක ලස්සනට හැදෙනවා. මෙතන රූල් එකක් නෑ. මෙතන අපිට ක්‍රියාපදේ ඉන්ෆිනිටිව් කියන්නේ මූලික ස්වරූපයෙන් තියන්නත් පුළුවන්. ing දාලා ගන්න පුළුවන් තමන්ගේ අදහසට අනුව. එහෙනම් remember well I සමග am singular subject එක is එනවා plural එක ආයනවා. එච්චරයි මේක මතක තියාගන්න. තමන්ට කැමති විදිහට හදන්න. මට වතුර එපා වෙලා තියෙනවා sick of water. මට තමසේ එපා වෙලා තියෙන සදහටම. I am sick of you forever සදහටම. මට ඔයාවනේ මට මේ කෑම එපා වෙලා තියෙනවා. I am sick of these foods. ඒ වගේ. I am sick of that hotel. මට ඒ කඩේ එපා වෙලා තියෙනවා. ඔයා මොනවා හරි ගන්න පුළුවන්. මේවා නිර්මාණය කරගන්න හිතින් නිකන් ඉන්නකොට. ඔය වැඩ කරනවා ටීවී බලද්දී ඇඩ් එකක් එනකොට නම් බලා ගන්න පුළුවන්. ඔයාලා ගොඩ යන්න පුළුවන්. හරි එහෙනම් මේ පාඩම ඇති නේද? right. okay. May I clean the bird? Okay. Thanks.